එදා සවස සුගත් වෙනදා මෙන් සෙල්ලම් කිරීමට ගියේ නැත. ඔහු තුල සෙල්ලම් කිරීමට තරම් සංසුන් බවක්වත් උනන්දුවක්වත් නැත. පපුවේ තැනක කිතියක් දැනේ. අලුත්ම හැඟීමකි. ඒ අතර ලැජ්ජාවක්ද හිරියොතක් බිඳුණු කලෙක මෙන් බියක්ද ඔහුගේ සිත පාරවයි. දමයන්ති තව තවත් දැකීමේ ආශාව ඔහු තුල දැන් තදින් බලපායි. එහෙත් ඇය දෙස බලන කල ඇය අහංකාරකමින් ඉවත බලාගත්තොත් ලිඳ ළඟට ගියොත් සෙල්ලම් කරමින් සිටින දමයන්ති බලාගත හැකි ඔහු ඒ දෙසට ගියේය. ගැහැණු ළමයි කණ්ඩායමක් බැඩ්මින්ටන් ගසමින් සිටියහ. දමයන්ති ඒ වෙලේ සෙල්ලම් නොකර අනුලා සමග අයිනට වී බලා සිටියාය. සුගත් ඔවුන් පසු කරගෙන ලිඳ ළඟට යන්නට ගියේය. සුගත් ලොසින්ජර ගේන්නකෝ. ඔහු තමා පසු කරත්ම දමයන්ති කීවාය. තමාගේ කම්මුල් ලේ පිරී රතු වෙන සුගත්ට දැනී ගියේය. පපුවේ ගැස්මක් ඇතිවිනි. ළමයි ක්‍රීඩාව නතර කර තමා දෙස බලා සිටින්නාක් මෙන් ඔහුට හැඟිනි. එය එසේ නොවේ යයි නිශ්චය වශයෙන් දැනගනු පිණිස ඔවුන් දෙස බැලීමට තරම් එඩිතරකමක් ඔහු තුල නොවීය. සිනාසුණු ඔහු ලිඳ ළඟට ගොස් වතුර බාල්දියක් අදින්නට පටන් ගත්තේය. දමයන්ති අනුලාත් සමග එතැනට ආවාය. ඔහුට ඇය සෙවණැල්ලක් මෙන් යන්තම් පෙනුණු පමණකි. අවට සිටි සියල්ලන්ගේම නෙත් ඊතලමෙන් තමා වෙත යොමු වී ඇතැයි ඔහුට සිතෙයි. ලැජ්ජාව මොහොතකට මැඩගත් ඔහු ඇය දෙස බැලුවේය. ඈ සිනාසුනාය. ඔහු සැනකින් ඉවත බලාගෙන බාල්දිය ඇද තාප්පේ මත තැබීය. සුගත් බාල්දිය අල්ලන්නට කොක්ක වෙත අත පාත්ම දමයන්තියේ වහා රැගෙන බිමට ගත්තීය. වේගයෙන් ගැස්සුණු බාල්දියෙන් විසිරුණු වතුරෙන් ඔහුගේ කමිසේ ඉස්සරහා අතත් තෙත් විය. ඈ මහ හඬින් දඟකාර ලෙස සිනාසෙන්නට පටන් ගත්තීය. චී දම්මි ඔයාට හිනා. ඒ ළමයා අපරාධි තෙමුණා. ලේන්සුවක් ඕනද? දමයන්ති ඇසුවාය. නෑ මාළඟ තියෙනවා. ඉතා අමාරුවෙන් සුගත්ට කියාගත හැකි විය. ඔහු සාක්කුවෙන් ලේන්සුව රැගෙන අත පිස දමමින් පිට්ටනිය දෙසට දිව්වේය. ක්‍රීඩා කරන දැරියන් පසු කරද්දී ඔහු බිම බලාගෙන ගියේ ප්‍රසිද්ධියේ නිරුවත් වූ කලක ඇතිවිය හැකි ලැජ්ජාවෙන් යුතුවය. ඔහු තුල පහළ වූයේ ලිඳ ළඟදී දමයන්ති වතුර පනිට්ටුව ඇත්ත සැටිත් එහිදී තමාගේ අත්හා කමිසේ තෙමුණු සැටිත් මේ දැරියන් සියලු දෙනාම දක්නා බවට අදහසකි. ඒ සියලු දෙනාම දැන් තමා දෙස බලා සිටින්නාක් මෙන් ඔවුන් දෙස නොබලාම සුගත්ට පෙනුනේය. දමයන්ති කළ කවටකමෙන් ඔහු පිනා ගිය බව සැබෑවකි. ඇය වෙත ගොස් කතා කරන්නට ඔහු තුල ආශාවක්ද උපන්නේය. එහෙත් ලැජ්ජාව මැඩ පවත්වාගෙන ඇයට මුහුණ දීමට තරම් එඩියක්ද ඔහුට නැත. ඇය ලිඳ ළඟට එන්නට කලින් ඔහු අදහස් කරගෙන සිටියේ ඇයට ලොසින්ජර ගෙන විද්දීමටය. එහෙත් මේ වතුර ඉසීමේ සිද්ධිය අනෙක් ළමයිනුත් දකින්නට ඇති නිසා දැන් ලොසින්ජර දෙන බවක් දුටුවොත් හෙට එළිවෙන්නට කලින් මුළු පාසල පුරාම අලුත් කතාවක් පැතිර යන්නට ඉඩ තිබේ. දැන් ඔහු තුල බලපාන්නේ ලැජ්ජාව මැඩගෙන මතුවන බියකි. සුගත් පාසල් ඉඩමත් මහජන පිට්ටනියත් සීමා කෙරෙන කම්බි වැට ළඟ නතර විය. පිට්ටනියේ ළමයි සෙල්ලම් කරමින් සිටිති.
සමහරු පාසල් මිදුලේ තනින් තන කාණ්ඩ ගැසී කතා කරමින් සිටිති. ගුරුවරු කීප දෙනෙකු පුස්තකාලයේ සල්ලාපයේ යෙදී සිටින ඔහුට ජනේලයෙන් පෙනේ. මේ සෑම දිනම සැක කටයුතු ලෙස තමා දෙස බලාගෙන සිටින්නාක් මෙන් සුගත්ට සිතේ. ඔහුට කර කියාගත යුතු නොගත යුතු දේ ගැන තීරණයකට බැසීමට අමාරුය. දමයන්ති ලොසිංජර ඉල්ලුවාය. එය නොදුන්නොත් ඇය මොනවා සිතයිද? ඉඳින් දෙතත් දෙන්නේ කෙසේද? හැම තැනම ළමයි. පිරිමි ළමයින් හා ගැහැණු ළමුන් ඔවුනොවුන්ට ලොසිංජර, කඩල, රටකජු ආදිය දෙනු ඔහු කොතෙකුත් දැක ඇත. සමහර විටක ගුරුවරුන් ඉදිරිපිටදී පාසලේ නියමිත වැඩ අවසානයේ සවස් කාලයන්හි ඇතැම් විටක ගුරුවරුන් හවුල් කරගෙනත් ශිෂ්‍ය ශිෂ්‍යාවන් නොයෙක් දේ බෙදාගෙන කන හැටි ඔහු කොතෙකුත් දැක ඇත. එහෙත් මීට පෙර කිසි දවසක ඔහු කිසිම ගැහැණු ළමයෙකුට ලොසිංජර දී නැත. මේ බව මුළු පාසලම දන්නවා ඇති. සුගත් වීරසේකර කිසිම දවසක කිසිම දැරියකට ලොසිංජරයක් දී නැති බව මුළු පාසලටම මතක ඇති. අද ඔහු දමයන්තිට ලොසිංජර දුන්නොත් ඒ කවුරුන්ටත් ලොකු දෙයක් ලෙස විශේෂයෙන්ම පෙනී යනු ඇත. මේ ඔහුට සිතුණු දේවල්ය. සුගත් ටක්ෂොප් එකට ගියේය. දැන් දමයන්ති සෙල්ලම් කරමින් සිටින්නීය. එද්දී ඔහු බැලුවා නොවේ ඉබේම નિરાයාසයෙන් දුටුවා පමණකි. කඩේට ගොස් ටොපි කීපයක් මිලදීගෙන සාක්කුවේ දමාගත් සුගත් මිදුලට වැස්සේය. කෙලිබිම අසලින් ලිඳ දෙසට ගියොත් ඇයට කතා කර මේවා දිය හැකිය. දැන් ටිකකට කලින්ද සුගත් එතැනට ගියේය. යලි එහි ගියොත් කවුරුත් සැක කිරීමට ඉඩ තිබේ. තව පැය භාගයක්වත් ප්‍රමාද නොවි ලිඳ වෙත යෑමට උචිත නොවේ. මෙසේ සිතූ ඔහු පාසල වටා රවුමක් ගියේය. කරන්නට දෙයක් නැති තැන සුගත් සාක්කුවට අත දමා ටොපියක් ගෙන කෑවේය. ඔහු පිට්ටනියට ගියේය. මිත්‍රයෝ එහි සෙල්ලම් කරමින් උන්හ. ඔහු ඔහුටද කතා කළහ. එහෙත් ඔහු ඔවුන් හා එකතු නොවී ආපසු පාසල දෙසට පැමිණියේය. තවමත් පැය භාගයක් ගෙවී නැත. සුගත් තවත් ටොපියක් කෑවේය. වතුර ටිකක් බොන්න ටක්ෂොප් එක වෙත ගිය යලි ඔහු දමයන්ති සෙල්ලම් කරනු දුටුවේය. ඔහුගේ සිත ගැහෙන්නට විය. සෙල්ලමට හවුල් නොවී සිටිය අනුලාට කතා කර ටොපි දීමට ඔහු වරක් සිතුවේය. එහෙත් ඒ සඳහාද ධෛර්යයක් නොවීය. පුස්තකාලයට ගිය සුගත් පුවත්පත කියවීමට අතට ගත්තේය. ඔහු 3 වෙනි ටොපියත් කෑවේය. ඉන්පසු මිදුලට බැස එහාට ගිය සුගත් දුටුවේ ලිඳ ළඟ දමයන්ති මුහුණ සෝදමින් සිටි බවයි. දැන් නම් හොඳ වෙලාවයයි සිතූ සුගත් තවත් පියවර කිහිපයක් ඉදිරියට තැබීය. තවත් සෙල්ලම් කරන බාලිකාවෝ එහි වෙති. ලිඳ ළඟද කීප දෙනෙක් වෙති. මොන පිස්සුද? කිසිවකුට පෙනෙන්නට ඇයට කතා කිරීම වැරදි සිතූ ඔහු ආපසු හැරී පන්තියට ගොස් පොත් ගොඩ අතට ගත්තේය. ටොපි දීම කෙසේ වෙතත් තවත් වරක් දෙවරක්වත් ඇය නොදක ගෙදර ඒම කළ ලොකු මෝඩකමක් යයි සුගත්ට සිතුනේ බස්රියට ගොඩ වී ටිකට් පත ලියවා ගැනීමෙනුත් පසුවය. ගෙදර ගිය සුගත් තේ කෝප්පයක් බීවා මිස කිසිවක් කෑවේ නැත. කෑම කන්නට තරම් රුචියක් ඔහු තුල නැත. දැඩි යව්වේ බොහෝ වේලාවක් සෙල්ලම් කළ කලකමෙන් අප්‍රාණික ගතියක් ඇඟට දැනේ. මුළු ගතම උණුසුම්ය.
පපුවේ තැනක කිත්තියක් බලපායි. ජීවිතයේ මීට පෙර එවැනි රසබර හැඟීමක් ඔහු අත්දුටුවේ එකම එක අවස්ථාවකදීය. ළමාවිය ගෙවමින් සිටි සුගත් දිනක් බස්රියේදී රූමත් දැරියක් දුටුවේය. ඔහු ඇය දෙස බැලීය. ඒ දැරියද පෙරලා නෙතකින් සුගත් දෙස බලා සිනාසුනාය. විදුලියක් මෙන් අනුරාගී ආස්වාදයක් ඔහුගේ හදවත හරහා දුව ගියේය. එදා ඇති වූ ඒ හැඟීම ක්ෂණික එකකි. එහෙත් දැන් දමයන්ති කෙරෙහි ඔහු තුළ බලපාන කෙතිය උපන් තැන සිට තවමත් නොනැවතී බලපවත්වයි. එක් අතකින් මෙය මහ වදයකි. ඒ එක්කම රසයකි. මේ පැය 7-8 තුළ ඔහු තුළ ඇති වූ වෙනස මාස 2-3ක් තිස්සේ දිනපතා දැක පුරුදු එහෙත් මෙතෙක් වෙන ලෝකයක වෙන ආත්මයක කෙනෙකු මෙන් සිටි කෙනෙකු හදිස්සියේ ඔහුගේ ජීවිතයට කලමම් වූ සැටි. සුගත් එදා රෑ ඇඳට ගොස් බොහෝ වේලාවක් නිදි නැතිව කල්පනා කළේය. ළමාවිය ඉක්මවා යොවුන් විය කරා එළඹෙත්ම ඇතිවන ස්වභාවික අනුරාගී හැඟීම් සමගම දැරියක ඇසුරු කිරීමේ නිරායාස ආශාව තිබුණු නමුත් යම් කිසිවෙකු ගැන විශේෂ ඇල්මක් ඔහු තුළ නොවීය. කෙල්ලන් ආශ්‍රය කිරීමට ගොස් ඔවුන් විසින් ප්‍රතික්ෂේප කරනු ලැබේ යයි බියත් ඒ බිය නිසාම ලැබෙන ලැජ්ජාවට මුහුණ දීමේ නොකැමැත්තත් නිසා මුලින් කී පරිදි ඔහු කිසිවිටක කෙල්ලක පසුපස ගියේ නැත. මෙසේ හදිස්සියේ ප්‍රේමේ වේදනාව දැනිත්ම තමා අවුරුදු ගණනකින් තලතුණා වූ බවටත් යොවුන් වියේ දොරට තමා වෙනුවෙන් විවෘත වී ජීවිතයේ ගැටවරයෙකු වශයෙන් පිළිගැනීමක් ලද බවටත් හැඟීමක් ඔහු තුළ ඇතිවිය. අන්ධකාරයේ ඇඳේ වැතිරගත් සුගත් දමයන්තිගේ හැම ඉරියව්වක්ම ඇය හෙළන හැම බැල්මක්ම එකිනෙකගෙන ඒවායින් පළ කළ අදහස් හා සිතාගත හැකිදේ මොනවාදයි සෙවීමට උත්සාහ ගත්තේය. යන ශබ්දය දෙවන වරටත් ඇසී හිස එසවූ කල ඇය තමා දෙස බලා සිටි විලාසයෙන් පිළිබිඹුයේ කුමන හැඟීමක්දයි සිතා ගැනීමට ඔහු ඒ බැල්ම නැවත නැවතත් මනසේ මවා ගත්තේය. ඇයගේ මුහුණේ ඒ මොහොතේ දක්නට ලැබුණේ අතිශය සුහද ගතියකි. ආදරය, ආලය, ප්‍රේමය ආදී මේ කුමන වචනයකින් හෝ හැඳින්වන හැඟීමක් ගැන මීට පළමු පළපුරුද්දක් නැතද මේ එක දවසට ඔහු තුළ මෙසේ හැඟීම් විග්‍රහ කිරීමට අවබෝධයක් ඇතිවිය. අමුතු වර්ගයේ ගසින් වැලින් යුත් මේ අමුතු දර්ශනයෙන් යුත් පෙදෙසකට හදිස්සියේ පිවිසියෙකු නොපුරුදු දර්ශන දකිමින් තව තවත් ඈතට ඇවිදින්නාක් මෙන් අලුත් හැඟීමක් පිළිබඳව ලද මේ අලුත් අවබෝධය ඔස්සේ සුගත් සිය හදවත තව තවත් හාරා අවුස්සාගෙන යන්නට විය. ඔහු දමයන්තිගේ මුහුණේ ලැජ්ජාවක් හෝ කුලෑටි ගතියක් හෝ දුටුවේ නැත. ඇය කලක සිට තමාගෙන හැඟීමකින් පසුවන්නට ඇත්තෝයි ඔහු සිතුවේය. මෙසේ සිතත්ම ඇතිවන්නේ සතුටක් හා ආඩම්බරයකි. එසේ නැතහොත් ඇය නරක තරුණියක්ද? ඇය තුළ මීට කලිනුත් කිසිවෙකු හා සම්බන්ධකම් පවත්වා පුරුද්දක් තිබේද? ඔහුට කල ඇතිවන්නේ වේදනාවකි. නැත, එසේ විය නොහැකිය. ඇය වෙන කෙනෙකු හා ආදකම් පවත්වන බවට පාසලේ කිසිවෙකු අතර කතාවක් නොවීය. එවැන්නක් විනිනම් සිරිපාලලා ඒ ගැනත් කවටකම් කරනු නිසැකය. අවස්ථාවක් ලැබෙන්නේ නම් ඇසුරු කිරීමට ඔහු ප්‍රිය කළ දැරියෝ කීප දෙනෙක්ම
ඒ පාසලේ උන්හ. එහෙත් මීට පෙර කිසි දවසක සුගත් දමයන්ති ගැන නම් නොසිතුවේය. එහෙත් දැන් මෙසේ ඇඳේ වැතිර කල්පනා කරද්දී තමා මුලින්ම ඇය දුටු අවස්ථාව ඔහුට මතක් වෙයි. ශාලාව කෙළවර පොදු කාමරයේ සිට තාප්පය අයින දිගේ පැමිණ ගැහැණු ළමයින් උදේ දොරටුවෙන් ඇතුළු වෙත්ම ඔහු ළඟ සිටි ළමයෙක් නල රජ්ජුරුව කොහේද යන්නේ යැයි කීය. උඹලගේ ආච්චිගෙන් ගිහිල්ලා හපන් යයි ඉහළ පන්තිය දෙසට යමින් සිටි දැරියක් ආපහු හැරී රවා බලමින් කීවාය. විහිළු කර පිරිමි ළමයා සිනාසෙන්නට විය. මොකදේ? සුගත් ඇසුවේය. ඔය ළමයාගේ නම දමයන්ති. බැරි වෙලාවත් කවටකම් කරන්න යන්න එපා. මේ ඉස්කෝලේ නෑ ඔය වගේ වසනපුරියක්. ඒ සුගත් එපාම කළ ගැහැණු වර්ගයයි. කෙල්ලක සැරවුණොත් ඉතින් මරාගෙන මැරෙනු මිස ඔහුට නම් ජීවත් වී වැඩක් නැත. එදා සිට බැරිවීමකින්වත් ඒ දැරිය දෙස නොබලන්නට ඔහු විශේෂයෙන්ම ඉටා ගත්තේය. එක් දවසක විවේක වේලාවේදී සමහර විට ඒ පාසලට පැමිණ මාසයකට පමණ පසුව සුගත් මිටි තාප්පය අසලම තම අසුනේ වාඩි වී සිටියේය. තාප්පෙන් එහා පැත්තේ අයින දිගේ ගැහැණු ළමයින් එහා මෙහා කොතෙකුත් යති. ළිඳ ළඟ සිට ශිෂ්‍යාවන්ගේ පොදු කාමරයේ දෙසට යන කාණ්ඩයක සිටි අර සැර කෙල්ල තමා දෙස බලනු ඉබේටම මෙන් ඔහු දුටුවේය. ඈ කාමරයට ගිය විගස තවත් දැරියකද සමග යළිත් ළිඳ දෙසට ගියාය. එසේ ඇය ආවේ ඈත තියාම ඔහු දෙස බලාගත් වනමය. කලාතුරකින් ලද ධෛර්යයක් ඇති සුගත් දෙනෙත් ඇය වෙතින් ඉවතට නොගත්තේය. මේ අර සැර කෙල්ල නීදැයි මතක් වී ඔහු බිම බලාගත්තේය. ඇය ඔහුට හොඳටම සමීප වීමෙන් පසුවය. තවත් දින කිහිපයකට පසුව ගුරුවරයා විසින් අසන ලද ප්‍රශ්නයකට තමා පමණක් අත්ඔසවාගෙන සිටිනු ඉහළ පන්තියේ සිටි ඇය බලාගෙන සිටින සැටිත් ඔහුට දැන් මතක් වෙයි. ළමාවිය යන්තම් ගෙවා අවසාන කළ අලුත අනුරාගී හැඟීම් හා සිතිවිලි මෝරා නැති යොවුන් වියේ අත්දැකීම් වලින් තොර ලපටි අවධියක සිටි සුගත් ස්ත්‍රී රූපයේ සුන්දරත්වයේ යනුවෙන් අදහස් කළේ පියකරු මුහුණ පමණකි. සැරපරුෂ කෙල්ලෙක් යයි හැඟීමක් ඇතිව ඒ නිසාම නරකෙකියක වශයෙන් කල්තියාම තීරණය කරගෙන කලින් දමයන්ති දුටු ඇයගේ මුහුණේ සිත් ඇද ගැනීමට සමත් කිසිවක් ඇතැයි නොසිතුවේය. එහෙත් දැන් බලන කල ඇය රෝමතියක ලෙස ඔහුට පෙනේ. බැලූ බැල්මටම ඇයගේ මුහුණින් පළ වූයේ වයසට වඩා අවුරුදු 2-3ක් ලා බාල ගතියකි. විශේෂයෙන්ම මෙසේ පෙනීමට හේතු වූයේ ඇයගේ දෙතොල් සහ සිහින් නැහැයයි. ඇයගේ ලා රත් දෙතොල් නිරෝගී බව පළ කළේය. දීප්තිමත් දිගු ඇස් සහ සිහින් නැහි බැම ඇයගේ දිගටි මුහුණ තවත් දැකුම් කළු කළේය. සිනාව වඩාත් සුන්දර වූයේ සමව මනා ලෙස පිහිටි දත් නිසාය. එසේම බොහෝ විට ඇයගේ සිනාව වතුරට කුඩා ගල් කැටයක් දැමූ කලක රැලි නැගෙන්නා මෙන් සුන්දරත්වයකින් මුහුණ පුරා පැතිරී යයි. ඇයගේ ලොකු කන්පෙති නිතරම ලෙයින් පිරී රතු වී තිබිනි. වඩා දිග නැතත් හිස කෙස් ඝනය. මේ හැර යොවුන් වියට පත් වූ ආසන්න ඇයගේ තවත් උස්වීමට සූදානම් ලැම පළල්ව වැඩීමට සූදානම් සිහින් ඉඟ රෝස මල් පෙති වෙන අත්ල සිහින් දිග ඇඟිලි ආදී කිසිවක් ඔහු දුටුවේ නැත. මේ සුන්දර මුහුණ මනසින් දුටු කල
සුගත්ගේ හදවත එදා උදේ පටන් පවතින ඒ නුපුරුදු හැඟීම පිළිබඳ රසාස්වාදයෙන් තව තවත් උතුරා යන්නට විය. තමා ඇයට නොගැලපුවදැයි ඔහු තුළ කිසියම් සැකයක් ඇතිවිය. ඒ තරම් පියකරු වතක් ඇති ඇයට රුචිවන තරමට මනා කඩවසමක් තමාට නැතැයි ඔහු තුළ බියක් ඇතිවිය. සුගත් පහන දල්වා කණ්ණාඩිය ළඟට ගියේය. තලෙලනු නොවී අනේ මාත් රතු වුණා නම් යයි ඔහු එකවරම සිතුවේය. අවංකකමත් නිහතමානී ගතියත් පළ කළ දෙනෙත් ඍජු නැහැය, වලගොඩැල්ලෙන් තරමට මසින් පිරුණු කම්මුල්, දැඩි ඇස්බැම හා දිගු කන්පෙති සහිත ගැටවරයෙකුට වඩා ළමයෙකුට ආසන්න පෙනීමක් පළ කළ මුහුණක් කණ්ණාඩිය වෙතින් ඔහු දුටුවේය. සාමාන්‍ය වෙලාවට දැඩි කල්පනාවක යෙදී සිටින බවක් හෝ සංවේගයකින් සිටින බවක් හෝ පෙන්වතත් සිනා වූ විගස අහිංසකකමක් උතුරා යන ඒ මුහුණ ලස්සන නැතැයි සුගත් සිතුවේය. බුද්ධිමතෙකුට හිමි නළලතත් සුලියක් නිසා කෙතරම් පීරුවත් හරි හැටි නොසිටින රැලි ගැසුණු දඟකාර කෙස් රොදත් මුහුණට ඔපයක් වූ බව ඔහු සිතුවේ නැත. තවමත් දැලිපිහි පහර නොලඳ දැලි රැවුල අවලක්ෂණයක් ලෙස ඔහු දුටු ඉක්මනින් රැවුල කැපිය යුතුයයි සිතත්ම ඇති වූයේ ලැජ්ජාවකි. තව උසට මහතට වැඩෙන ලකුණු පළල් කළ පළල් උරහිස් මසින් පිරුණු දිග අතපය ආදී අංග පසඟවල විශේෂයක්ද ඔහු දුටුවේ නැත. තමා මනා කඩවසමකින් යුක්ත නැතැයි සුගත් සිතුවේය. ඔහුට එකවරම අයියා මතක් විය. අයියා දකින ඕනෑම කෙනෙකුගේ සිත ඇද ගැනීමේ සමත් කඩවසමකින් යුත් තරුණයෙකි. දෙදෙනාටම පිහිටා ඇත්තේ එකම මුහුණුවර වුවද ඔහු තමාට වඩා රෝමත් වනුයේ පාටින් රතු වීමත් උසින් මහතින් තමාට තරමක් වැඩිවීමත් නිසා විය යුතුයයි ඔහු සිතුවේය. සුගත් පාසලේ අන් බොහෝ පිරිමි ළමයින් ගැන සිතා තමා හා සංසන්දනය කළේය. එකල නම් ඔහුට ඇති වූයේ තරමක සතුටකි. සුගත් පහන නිවා යලි ඇඳට වූයේ කෙසේ වුවද හිස පීරීමටත් ඇඳුම පැළඳුමටත් ඉස්සරට වඩා සැලකිලිමත් විය යුතුයයි සිතමිනි. දැන් හෙට එළි වෙනතුරු සුගත්ට ඉස්පාසුවක් නැත. පාසලට ගිය විකස, තමන්ට මුණ ගැසුණු විකස ඇය සමග කතා කළ යුතුය. උදේ දුන් වෙරළු වලින් එක ගෙඩියක් නොකා සාක්කුවේ දමාගත් බව ඔහුට මතක් විය. ඇඳෙන් නැගිට අඳුරේම අතපත ගාමින් බෝල කූඩුවේ එල්ලා තිබුණු කලිසමගෙන එහි සාක්කුවෙන් වෙරළු ගෙඩියක් රැගත් ඔහු යලි ඇඳ වෙත පැමිණ වාඩි විය. පෙනෙන කිසිම හේතුවක් නැතත් ඉබේම කරන දෙයක් මෙන් සුගත් වෙරළු ගෙඩිය නැහැට ලං කළේය. අහෝසි වෙමින් යන කියුටි කිරා පියරු සුවඳක් නික්මිනි. අනුමානයක් නෑ මේ සුවඳ පියරුත් වෙරළුත් එකට පෙට්ටියේ දමාගෙන ඒම නිසා විය යුතුය. පියරු සුවඳ නැහැට දැනිත්ම ඒ සුවඳ මෙන්ම මුදු මොලොක් ආස්වාදයක් ඔහුගේ හදවත පුරා උතුරා යන්නට විය. වෙරළු ගෙඩිය කොට්ටේ යට තැබූ සුගත් ඇඳේ දිගාවී දෙතල යන්තම් විවර කරමින් මතු වූ සිනහවත් සහිත මුහුණ කොට්ටයට ඔබා ගත්තේය. සිරිතක් වශයෙන් දමයන්ති පාසලට පැමිණියේ වැඩ පටන් ගැනීමට විනාඩි 2-3කට කලින්. ඈ විනාඩි කීපයක් පමා වී යන අවස්ථාද හිඟ නොවීය. ඇය දැකීමට සුගත් නොයිවසිල්ලෙන් බලා සිටී. පන්තිය පටන් ගන්නා වේලාව
හෙමින් හෙමින් ලංවෙත්ම සුගත්ගේ හදවත තව තවත් වේගයෙන් ස්පන්දනය වෙයි. ඒ හඬද ඔහුට ඇසෙන තරම්ය. දමයන්ති දැන් නෙයි. ඔහුට දැනෙන්නේ මීට කලින් තමා ඇය දුටුවේ කල්පයකට පමණ ඉහතදී මෙනි. අලුත් දෙයක් අලුතින් දැකීමේ ආශාව ඔහු තුළ ඇත. බියත් ලැජ්ජාවත් මැඩගත් සුගත් හොරහින් කීප වරක්ම ශිෂ්‍යාවන්ගේ කාමරයේ දොරටුව දෙස බැලීය. දොරටු අසල දැරියෝ කීප දෙනෙක් කතා කරමින් සිනාසෙමින් නොන්හ. ඔවුන් මේ කතා කරන්නේ තමා දමයන්තිත් ගැන විය යුතුයයි සිතූ ඔහු තිගැස්සුනේය. අනුලාත් ප්‍රේමවතීත් පන්තියට පැමිණියහ. සුගත් ඒ අසලින් කීප වරක් එහා මෙහා ගියේය. ඔහුට එක තැනක වාඩි වී සිටින්නට නොහැකිය. ඈත තියාමෙන ළමයින් පෙනෙන නිසා දමයන්තිගෙන් මදක්වත් නොදැක සිටින්නට අකමැති වූ ඔහු එහා මෙහා යන්නටත් මැලි කළේය. තාම ආවේ නෑ නේද අනු? ප්‍රේමවතී ඇසුවාය. කවුද? ධම්මි? අනුලා සුගත් දෙස බලා සිනාසුනාය. ඔහුගේ මුහුණ රතු විය. මෙහිදී ඔහු තුළ ආඩම්බරයක් ඇති නොවූයේද නොවේ. තමා පිළිගැනීමක් දක්නට ලැබුණු කල උපදින ආඩම්බරය ඔහුට ඇතිවිය. වැඩ පටන්ගෙන විනාඩි කිහිපයකට පසුව දමයන්ති පන්තියට ආවාය. සුගත්ගේ පපුව ගැහෙන්නට විය. විදුලියක් මෙන් හදවතින් පටන්ගත් රස්නයක් සර්වාංගය පුරා දුව ගියේය. මුළු පන්තියේම ළමයි තමා දෙස බලතැයි සිතූ ඔහු බිම බලා ගත්තේය. ඈ වාඩි වී හරි පරිගැසී හිස හරවා පසුපස බලනු ඔවුන් හොරහින් දුටුවේය. අර විදුලිය යලි ඔහු ගත පුරා දුව ගියේය. විවේක කාලයේදී කතා කිරීමට සිතාගෙන සිටි කිසිවක් සඳහා දැන් නම් මොහුට ධෛර්යයක් නැත. කතා කිරීමේදී තබා මුහුණ දීමේ පවා විශාල චකිතයක්ද නොසන්සුන්කමක්ද ඇතිවෙයි. පාසලෙන් පසුව තත්වයත් එයම විය. කිසි විශේෂ සිද්ධියක් නැතිව දවස ගෙවී ගියේය. ඇය වෙත ගොස් කතා කිරීමට, ලොසිංජර අරගෙන දීමට, නොයෙක් විදියෙන් හිත හදාගන්නට උත්සාහ කළ නමුදු ඒ සඳහා ධෛර්යය එකතු කර ගැනීම වතුර මිටින් ගැනීමට කළ තැතක් වැනි විය. හෙට නම් කෙසේ හෝ ඇය සමග කතා කරමී එදා සවස ගෙදර ගිය සුගත් අදිටන් කර ගත්තේය. මේ අදිෂ්ඨානය ආරක්ෂා වී තිබුණේ පසුවදා ඇය දකිනතුරු පමණකි. පසුවදාට ලොකු දෙයක් ගැන බලාපොරොත්තු වී ගෙදර යන දා මෙන්ම ඊළඟ දාත් ඔහු ගෙදර ගියේ සිදු නොවුණු දෙයක් ගැන ඒ බලාපොරොත්තුවම ඇතිවය. සුගත්තේ සති අන්තය ගෙදර ගත කළේ මහත් අමාරුවෙන්ය. පපුවේ නිතරම බරක් පවතී. ඇතැම් විට මේ කුමක් නිසා පවතින හැඟීමක් දැයි ඔහු නොදනී. ඇතැම් අවස්ථාවල මොහොතක් කල්පනා කරන විට හදිසියේ දමයන්ති පිළිබඳ මතක ඔහු සිහියට නැගෙයි. තවත් සමහර වෙලාවක ඔහුට ඇයගේ මුහුණුවර සම්පූර්ණයෙන්ම අමතක වෙයි. සිතේ ඇඳී ඇත්තේ රූමත් දැරියකගේ මුහුණ පමණකි. ඒ දමයන්තිගේ හැඩ නිල නැත. ඒ මුහුණ නියම අඟපසඟ ඇතිව ඇඳ ගැනීමට බොහෝ වේලාවක් ගත කරන අතර හදිසියේ මොහොතක් නියම ස්වරූපය ඇඳී යලි අතුරුදහන් වෙයි.